අද අපි සූදානම් වෙන්නේ විනාඩි 10ක් සති අභ්‍යාසයක නිරත වෙන්නටයි. පළමුවෙන්ම සුදුසු අසුනක අසුන් ගන්න. දෙපතුල පොළවේ ගැටෙන විදිහක තබාගෙන අංශක 90 ක්‍රමයට ඔබට වාඩි වෙන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ශරීරය ඍජුව තියාගෙන හිසත් ඍජුව තියාගෙන ඔබට පහසුවක් දැනෙනවා නම් ඇස් පියාගන්න. ඒක ගොඩක් ලේසි වෙයි. ඇස් දෙක පියාගෙන ඔබ බලන්න ඔබට ඇහෙන්නේ මොනවද මේ වෙලාවේ? හොඳට හිත යොමු කරන්න අවට හඬවල් වලට. මොනවද මට මේ මොහොතේ ඇහෙන හඬවල්? මිනිස් හඬවල් වෙන්න පුළුවන්, සත්තුන්ගේ හඬවල් වෙන්න පුළුවන්, යාන වාහනවල හඬවල් වෙන්න පුළුවන්. ඔබ මේ හඬවල් වලටම සිත යොමු කරනවා. ඒවා හඬවල් හැටියටම දකින්න. මේවා හඬවල් මට ඇහෙනවා. මට ඇහෙනවා. මම අහගෙන ඉන්නවා. ඕනකමින් ඔබ අහගෙන ඉන්නවා. දැන් ඒවා ඇහෙනවා කියන තැනට එන්න. ඒවට මුලින් ඔබ ඕනකමින් මහුම්කන් දීලා දැන් ඒවා ඇහෙන මට්ටමට ඔබේ හිත හදාගෙන මට දැන් මේ හඬවල් ඇහෙනවා. ඒ අතරේ ඔබ හඳුන ගන්නවා ඇහෙන සමහර හඬවල්. දැන් ඔබ ක්‍රමයෙන් මේවා හඬවල් හැටියටම හිතින් දකිනවා. කනෙන් ඇහෙනවා. දැන් ඔහේ ඒවට ඇහෙන්නම අරින්න. ඔබට ඒවා පාලනය කරන්න බෑ. ඒව ඔබ අවට පරිසරයේ තියෙන දේවල්. ඔබට පුළුවන් ඒව ඇහෙන බව තේරුම් ගන්නට පමණයි. ඔබ හඬවල් එක්ක ගැටෙන්නේ ඒවා වෙනස් කරන්න ගියොත්, ඒවා කරදරයක් කියලා හිතුවොත්. හැබැයි මේවා හඬවල් කියලාම ඔබ හිතනවා නම් මා අවට තියෙන ඔබ හඬවල් එක්ක ගැටෙන්නේ නැහැ. හඬවල් ඇති කරන අයත් එක්ක ගැටෙන්නෙත් නැහැ. එනිසා මේක හොඳ පුහුණුවක් වෙනවා ඔබට. දැන් හඬවල් වලින් සිත යොමු කරන්න ඔබේ ශරීරයට. දෙපතුල පොළවේ ස්පර්ශ වෙනවා. ඔබේ ශරීරයේ යම් කොටස් පුටුව සමග ස්පර්ශ වෙනවා. අන්න ඒ ස්පර්ශ වෙන තැන් කොහෙද කියලා බලන්න. එතෙන්ට ඔබට දැනෙන්නේ මොකද්ද කියලා බලන්න. දැන් ඔබේ සම්පූර්ණම සිත පවතින්නේ ඔබේ ශරීරයටත් ඔබ අසුන්ගෙන ඉන්න ඉරියව්වටත් ඒ ශරීරයේ ස්පර්ශ වෙන ස්ථානවලටත්. පොළව වෙන්න පුළුවන්, සරප්පුවක් සපත්තුවක් දාගෙන ඉන්නවා නම් එතන වෙන්න පුළුවන්. පුටුවේ ඇඳ වෙන්න පුළුවන්, පුටුව වෙන්න පුළුවන්. ඒ වගේම ඔබට සිසිල් සුළඟක් ඇඟට වදිනවා නම්, විදුලි පංකාවකින් විදුලි එනවා නම්, කුමක් හෝ ඔබේ ඇඟට දැනෙනවා නම් ඒ එන සුළඟට, විදුලි පංකාවකින් එන සුළඟ, මේ හැම දෙයක් කෙරෙහිම ඔබ සතිමත් වෙනවා. ඔබේ ශරීරයත් එක්ක බාහිර වස්තුන් ස්පර්ශ වෙන ආකාරය ඔබ සතිමත්ව දකිනවා. කිසිවක් වෙනස් කරන්න යන්නේ නැහැ. ඒ තියෙනදී ඒ හැටියටම ඔබ දකිනවා. ස්පර්ශ වෙන දේ දිහා ඔබ මදහත් සිතින් බලන් ඉන්නවා. කිසිදු වෙනස්කමක් කරන්නේ නැතුව. ඔබේ සතිමත්කමේ වැදගත්කම තියෙන එතන. ඔබට ඒව දරා ගන්න, දකින්න පුළුවන්කම තියෙනවා. වෙනස්කමක් කරන්නේ නැතුව. දැන් ඔබේ සිතුවිලි වලට හිත යොමු කරන්න. මේ වෙලාවේ මගේ සිතේ තියෙන සිතුවිලි මොනවද? ඔබේ සිතුවිලි දිහා හිතින් දකින්න, හිතින් බලන්න. මේවා සිතුවිලි හැටියටම පාවෙන්න හරින්න. ඒ සිතුවිලිත් එක්කෙන කතන්දරයත් එක්ක ගමන් කරන්නේ නැතුව මේවා සිතුවිලි, මගේ හිතට එන සිතුවිලි හැටියට දකින්න පුරුදු වෙන්න. සිතුවිල්ලක් එනවා, පවතිනවා, නැති වෙනවා. සිතුවිල්ලක් එනවා, ඒ පවතිනවා, නැති වෙනවා. එය දකින්න උත්සාහ කරන්න. එයින් කියවෙන කතාවත් එක්ක
යන්නේ නැතුව සිතුවිලිම විතරයි කියලා දකින්න පුරුදු කරන්න. සිතුවිලිම දිහා බලන් ඉන්න. දැන් ඔබට අහන්න පුළුවන් මගේ හුස්මේ ස්වභාවය කොහොමද? දැන් ඔන්න ඔබ සිතුවිලි වලින් ඔබේ සිත ගන්නව හුස්මට. ඔබ සතිමත් ඔබේ හුස්ම රැල්ල පිළිබඳව. මේ මොහොතේ මගේ හුස්මේ ස්වභාවය කොහොමද? දැන් ඔන්න ඔබ හුස්ම ගන්නවා පිට කරනවා. හුස්ම ගන්නවා පිට කරනවා. ඕන කමින් කරන්නේ නැහැ. ඔබට දැනෙනවා මම හුස්මක් ගත්තා මම ඒක පිට කරා. දැන් මෙහෙම ටික වෙලාවක් ඔබ හුස්ම ගන්න ආකාරය දිහා බලන් ඉන්නකොට ඔබේ ශරීරයේ කොහෙට හරි යම් වෙනසක් දැනෙනවා. හුස්ම ගන්නකොට හුස්ම පිට කරනකොට කොහේ හරි යම් වෙනසක් දැනෙනවා. දැන් මේ වෙනස දකින්න. හුස්ම ගන්නකොට මගේ ශරීරයේ කොතෙන්ටද ඒක දැනෙන්නේ? හුස්ම පිට කරනකොට මගේ ශරීරයේ කොතෙන්ටද ඒක දැනෙන්නේ? ඔය අතරේ ඔබේ හිත විසිරෙන්න පුළුවන්. එතකොට නැවතත් විසිරිච්ච බව තේරුම් ගන්න හිත යම් තැනකට ගමන් කරා කියලා දැනගෙන නැවතත් හුස්මටම හිත ගන්න. ඔබ මේ මොහොතේ දකින්නේ ඔබ හුස්ම ගන්නකොට ශරීරෙට දැනෙන දෙයක් හුස්ම පිට කරනකොට ශරීරෙට දැනෙන දෙයක්. දැන් ඔබට තවත් මේ හුස්මේ සියුම් ස්වභාවය දකින්න පුළුවන්. ඔබ හුස්මක් ගන්නකොට මං හුස්ම ගත්තා කියලා තේරුම් ගන්න. හුස්ම පිට කරනකොට ඒ හුස්ම පිට කරා කියලා තේරුම් ගන්න. කියන්නේ දැන් ඔබ හොඳට අවධානය යොමු කරනවා හුස්ම පටන් ගන්න තැනත් හුස්ම අවසන් කරන තැනත්. හුස්මක් ගන්නවා හුස්ම පිට කරනවා. ඔබේ මානසික ඒකාග්‍රතාව තව වැඩි වෙනවා. ඔබ දැන් දකින්නේ හුස්ම ගන්න තැන පටන් ගන්න අවස්ථාව සහ ඒ හුස්ම පිට වුණාම ඔබ දකිනවා ඒ හුස්මේ අවසාන මොහොත. හුස්මක් ගත්තා ඒක පිට කරා. මෙන්න මේ හුස්මේ මුලත් අගත් දිහා ටික වෙලාවක් බලන් ඉන්න. දැන් ඔබට හුස්ම රැල්ලේ ස්වභාවය පිළිබඳව යම් දැනුමක් තියෙනවා. දැන් ඔබ කරන්නේ අර මුලින් කියපු හැම දෙයක්ම සිදු කරලා අවසානයි. දැන් අවසාන මොහොතේදී ඔබ කරන්නේ තනි කරම හුස්මටම හිත යොමු කරනවා. සිහියෙන් යුතුව හුස්ම ගන්නවා සිහියෙන් යුතුව පිට කරනවා. අර ඊට පෙර තිබිච්ච ක්‍රියාදාමයන් සියල්ලකින්ම හිත ඈත් කරලා ඔබ දැන් බලන්නේ ඔබේ හුස්ම දිහාම විතරයි. මං හුස්ම ගන්නවා හුස්ම පිට කරනවා. මම සිහියෙන් හුස්ම ගන්නවා සිහියෙන් යුතුව ඒ හුස්ම පිට කරනවා. මම මගේ හුස්ම පිළිබඳව දැන් වඩාත් සතිමත්. සිහියෙන් හුස්ම ගන්නවා සිහියෙන් හුස්ම පිට කරනවා. දැන් මේ තුලින් ඔබේ හිත තවත් සංවර කරගන්නට සතිමත් කරගන්නට පුළුවන්. මෙතෙන් සිට ඔබට පුළුවන් මේ විනාඩි 10න් පස්සේ තව විනාඩි 5ක් හෝ 10ක් මේ අභ්‍යාසෙම ඉන්න. මේ අන්තිමටම කියලා දුන්න කොටස මං හුස්ම ගන්නවා හුස්ම පිට කරනවා සිහියෙන් හුස්ම ගන්නවා සිහියෙන් හුස්ම පිට කරනවා. ඔබට පුළුවන් මේ විනාඩි 10න් පස්සේ තව විනාඩි 5ක් හෝ 10ක්
ඒ කමටහන තුල ඉන්න, ඒ අවසාන අභ්‍යාසය තුල ඉන්න. එතන තමයි ඔබේ ආනාපාන සති භාවනාවේ පදනම වැටෙන්නේ. එනිසා මතක තියාගන්න ආනාපාන සති භාවනාවට මම දැන් පදනම දාලා තියෙන්නේ මෙතෙන් සිට එන හැම අභ්‍යාසයකින් මම ආනාපාන සති භාවනාව දියුණු කරනවා කියලා. එහෙනම් ඒ සඳහා ඔබට කායික සහ මානසික සුවය ලැබේවා. කායික මානසික නිරෝගීකම මේ සති අභ්‍යාස ටික තුලින් ඔබට උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් ඔබේ දැස් හිමීට විවර කරන්න. ඔබට නිදුක් නිරෝගී සුව ලැබේවා. ඔබේ සිත තවත් සතිමත් වේවා, සමාධිමත් වේවා. ඔබට තෙරුවන් සරණයි.